හරි. මම තක්සිල දේශප්‍රිය මම ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ සභාපති. ඇත්තටම මේ වෙනකොට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආසන්න නෙළමින් තියෙනවා. මේ වෙනකොට රජයේ වී මිලදී ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් නැහැ. මේක දිගින් දිගටම අපි කිව්වා හැම වසර ගාණක්ම හැම කන්නකම නිතරම අපි කතා කරන ප්‍රශ්නයක් තමයි මේ වෙලාවේ රුපියල් 80ට 78ට වගේ ඉතාමත් තුට්ටු දෙකේ මිලකට තමයි වී ටික ගොවියගේ මිලදී ගන්නෙ. ඇත්තටම රජයේ වැඩපිළිවෙල ඉතාමත් දුර්වලයි. රජය චක්‍රලේඛන ගහලා අනපනත් මේ සම්බන්ධව නිකුත් කරලා තියෙනවා කිව්වට වැඩක් නැහැ. මේ වී ටික මිලදී ගන්න ඕන බිමේ වැඩපිළිවෙලක් මේ වෙනකල් හදලා නැහැ ආණ්ඩුව. ඒකේ ප්‍රතිඵලය තමයි මේ ගොවියා භුක්ති විඳින්මින් ඉන්නේ. අවාසනාවට කාරණේ තමයි කුෂිකර්ම ඇමතිවරයා මේ ආණ්ඩුව ආවේ එක පෑන් පාරින් එක කන්නෙන් මේ ප්‍රශ්නේ විසඳනවා. ගොවියාගේ ප්‍රශ්නේ විසඳනවා. එක පෑන් පාරින් ගොවියාගේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියන ලොකු දේශපාලන වේදිකාවල ලොකු කතා කරලා කයිවාරු ගහලා අද කුෂිකර්ම ඇමතිවරයා මහ පරිමාණ මෝල් මාෆියාව ඉස්සරහා කේන්ද්‍රී ගාන තත්ත්වයට කේන්ද්‍රී ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔහු කියනවා තව වසර දෙකක්වත් ඕන මේ ගොවියාගේ ප්‍රශ්න විසඳන්න කියලා. අපි අහන්නේ ආණ්ඩුවට අවුරුද්දක් අපි දුන්නා, කන්න 3ක් දුන්නා. කන්න 3 ඇතුළත අපි දිගින් දිගටම ආණ්ඩුවට කියපු එක තමයි ඔයගොල්ලොන්ට මේ ගොවියාගේ ප්‍රශ්නේ හඳුනාගෙනත් නැහැ. ඒ හඳුනාගෙන තියෙනවා නම් ඒකට වැඩපිළිවෙලක් හදලත් නැහැ. කොහොමද මේක විසඳන්නේ කියලා. අදත් ඒක තමයි තියෙන තත්ත්වය. අදටත් තව අවුරුදු 2කින් නෙමෙයි තව අවුරුදු 10ක් ගියත් මේ විදිහට නෑ යන්නේ ගොවියාගේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. ඉතින් ලාල්කාන්ත වගේ කෙනෙක් කුෂිකර්ම අමාත්‍යාංශයට දාපු එක තමයි මෙතන වැරද්ද තියෙන්නේ. මොකද කුෂිකර්මාන්තය පිළිබඳ හෝ ගොවියා පිළිබඳව මෙලෝ අදහසක් නැති කෙනෙක් දාලා තියෙනවා. මේ වෙනකොට ගොවියෝ පළු යන්න ආණ්ඩුවට බනිද්දී ආණ්ඩුව හොඳයි කියන තත්ත්වෙට මහා පරිමාණ මෝල් මාෆියාවල මිනිස්සු තමයි ආණ්ඩුව හොඳයි කියන්නේ. හැබැයි ඒත් එක්කම ඒගොල්ලෝ හරි හොඳයි කියන තත්ත්වෙට කුෂිකර්ම ඇමතිවරයා පත් වෙලා තියෙනවා. දැන් මේක ඇත්තටම මේ ගොවියා වෙනුවෙන්ද වැඩ කරන්නේ නැත්නම් කුෂිකර්ම අමාත්‍යාංශය වැඩ කරන්නේ මහා පරිමාණ හාල් මාෆියාවත් එක්කද මහා පරිමාණ මෝල් හිමියොත් එක්කද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ හින්දා අපි කියනවා බොරු කයිවාරු ගහන්න නැතුව කන් කේන්ද්‍රී ගන්න නැතුව දැන් කේන්ද්‍රී ගා ගන්නත් බැරි තත්ත්වයට කුෂිකර්ම අමාත්‍යාංශය පත් වෙලා තියෙනවා. වහාම මේවට මැදිහත් වෙලා කුෂිකර්ම අමාත්‍යාංශයේ නිවැරදි වැඩපිළිවෙලක් හදලා ගොවියාගේ මේ වී ටික ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා ගොවියට සාධාරණයක් කරන්න. එහෙම නැත්නම් ගොවි සංවිධාන විදියට ගොවිය විදියට අපි මේට වඩා ක්‍රියාමාර්ග වලට රජයත් එක්ක අවතීර්ණ වෙනවා කියන එක අපි මතක් කරලා දෙනවා.